හරි පුතේ ආයිබෝන් තෙරුවන් සරණයි. මම මේ වීඩියෝ එකේ අගදී කියපු එක තමයි මේ මුලට දාලා තියන්නේ. මෙහෙම කාරණයක් තියෙන්නේ. අපිට හෙට තියෙනවා විෂයන් ටිකක්. එතකොට හෙටරය අපි ක්‍රියාත්මක කරනවා සයන්ස් ලයිව් ක්ලාස් එක. ලයිව් ක්ලාස් එක කියන්නේ මෙහෙම එකක් තියෙන්නේ. විශේෂයෙන් විද්‍යාව විෂයට එන්න පුළුවන් තැන් ගැන කතා කරනවා. ඔය පැත්තකින් මේ බල්ලෙක් කෑ ගහනවා, බල්ලෙක් බෙල්ල මිරිකන සීන් එකක් යනවා. මේ බල්ලෝ දෙන්න බෙල්ල මිරික් ගන්නවා. ඒක ගැන වැඩි හිතන්න එපා. එතකොට විද්‍යාව ලයිව් ක්ලාස් එක අපි හෙට තියෙනවා. ඒකට ජොයින් වෙන්න අනිවාර්යෙන්. ඒකෙදි හුඟක් දේවල් හැංගිච්ච තැන් මතුවේයි, අනාවරණයේ විභාගයට එනෙව්වා. ඒත් එක්ක විද්‍යාවේ ඒ සාමාර්ථයකට අනිවාර්ය වැදගත්කමක් වෙයි. මේ ටිකේ අනුමාන ආවා කියලා කිව්වනේ. ආවා කියලා කිව්වනේ නේ. හරිද? ඒ අංකත් එක්ක ආවා කියලා කිව්වනේ. හැම විෂයකම වගේ ආවා කියලා කිව්වනේ. හුඟක් දේවල් අපෙන් ඇහුවානේ. ඒ හින්දා පුතේ මෙහෙම කරන්න. හුඟක් දරුවන්ට අපිව හම්බුනේ අන්තිම කාලේ. අන්තිම කාලේ ගහපු මැච් එකක් තමයි ඔයා කරගත්තොත් හුඟක් වෙලාවට වෙන්නේ. ඒ හින්දා 6 ඉඳන් 6 7 8 9 10 11 කියන පන්ති වල පුතේ ඔයාගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ දරුවට මේ chance එක මිස් කරන්න එපා. අපේ තියෙන ඔන්ලයින් පන්ති ලබන සතියේ ඉඳන් එක දිගට අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ සතියේ මම නවත්තලා ඉන්නේ ඔයාලගේ මේ වීඩියෝ වැඩසටහනේ ඉඳලා. ඒ හින්දා ඔයාගේ මේ කවුරු හරි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා නම් අපිට WhatsApp message එකක් දාන්න කියන grade එකත් එක්ක අපි පුතේ විද්‍යාවට අදාළව සම්පූර්ණ සපෝට් එක යාලට දෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් හැමෝටම ෂෙයා කරන්න. පුළුවන් දරුවෝ subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. හෙට දවසේ විශේෂ පණිවිඩයක් මේක. එහෙනම් අය පුතාලා අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකේදී හම්බෙමු විෂයම් බරගානක අනුමානයක අපි මුණ ගැහෙනවා. ඔන්න බලන්න. හරි මේ ගණන් ඉවරයි කියන තැන ඉන්නේ. එතකොට මෙහෙමයි. උගා කට්ටිය අහලා තිබ්බා මේ පේපර් පෙන්නුවද කියලා. පේපර් පන්නන්න හිම අවශ්‍යතාවයක් නැහැ නේ. එතකොට හුඟක් එහෙම ප්‍රචාරයක් යනවා නම් ඒක සම්පූර්ණයෙන් අසත්‍යයි. ඊගාව කාරණේ ඊගාවට අහලා තිබ්බා නිව් එම්පයර්ද මොකක් හරි එකක් අහලා තිබ්බා නේද? ඒකත් අසත්‍යයි. හරිද? එතකොට මෙහෙමයි මේ අපි අද එන්නේ කාණ්ඩ විෂයන් ගැන කතා කරන්න. කාණ්ඩ විෂයන් ගොඩක් කිල්ලුවා. ඒ හැම එකකටම මම ලෑස්ති කරගත්තා. මම හිතන්නේ මෙතන නැත්තේ කාණ්ඩ විෂයන් එකක් හෝ දෙකක්. ඒතර ඔයාට අද ලෑස්ති වෙලා තියෙනවා වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක ඇතුලේ සෞඛ්‍ය අනුමාන කතා කරනවා මුලින්ම. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය. ඊට මම කතා කරනවා සෞඛ්‍යයට පස්සේ මීඩියා ගැන කතා කරනවා. ශිල්ප කලා, ICT, ඇග්‍රි, හෝම් සයන්ස්. ඔන්න ඔය ටික තමයි කතා කරගෙන යන්නේ. ඊට පස්සේ අපි මුලින්ම එහෙනම් සෞඛ්‍ය වීඩියෝ එකට ගිහිල්ලා ඉමු. මේ වීඩියෝ එක දික් වෙනවනේ. සෞඛ්‍ය වීඩියෝ එකට යද්දී සෞඛ්‍ය පේපර් එක කියන්නේ මම හිතන්නේ එතුවක් මෙතුවක් කල් මුහුණ දීපු ලේසිම පේපර් එක වෙනවා සත්‍යයි අනිවාර්යයෙන්. ඒ හින්දා සෞඛ්‍ය පේපර් එකට ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව යන්න. හුඟක් කට්ටිය ගණන් පේපරේ අමාරුයි කියද්දී අපේ දරුවෝ අර වැඩපිළිවෙල ෆලෝ කරපු හින්දා මට එවල තිබ්බ හුඟක් කට්ටිය ගණන් පේපර් එක ගානට සෙටල් කරගත්තා කියලා. කවුරුත් මේ පාර කියලානේ කාලේ මදි උණයි කියන කේස් එක. කාලේ මදි උණයි කියන කේස් එක නොකියන්න හේතුව ඔයා අර ටයිම් මම ලිමිට් දීලා තිබ්බෙව්වා අනුගමනය කරපු හින්දා. එහෙනම් පොතේ මේ සෞඛ්‍ය පේපර් එක අනිද්දී සෞඛ්‍ය පේපරේ මම සෙකන්ඩ් පාර්ට් එකට ඇවිල්ලා ඉන්නම්. සෙකන්ඩ් පාර්ට් එකේ ෆස්ට් එක විදිහට ඔයාට ලැබෙනවා දෙකේ ප්‍රශ්න ටිකක්. ඔය හුඟක් වෙලාවට දෙකක් තියෙන කරුණු වහයි. ඒ කියන්නේ සිලබස් එකේ තියෙන කරුණු වලින් සමහර තැන් වලින් දෙක ගානේ අහයි. අන්න එහෙම තමයි ෆස්ට් මේ ප්‍රශ්නේ ලෑස්ති වෙන්නේ. සෙකන්ඩ් එක හුඟක් වෙලාවට ඔයාට ආහාර හා පෝෂක පැත්තෙන් වෙන්න පුළුවන්. නැත්නම් ඒ කියන්නේ නිවැරදි ආහාර පුරුදු පූර්ණ සෞඛ්‍ය. හරිද? ඔය පැත්තෙන් පදනම් වෙන්න පුළුවන්. එතකොට ඒක අවුරුද්දක ඕක රෝග පැත්තෙනුත් ඇවිල්ලා තිබ්බා. රෝග පැත්තෙන් එන්නත් පුළුවන්. හරිද? එතකොට තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ බොහෝ විට පුතා මාරු වෙන්නත් පුළුවන් මම මේ කියන ඉවෙන්. ඒක අංකය ගැන ලොකුවට හිතර ගන්න එපා. ලොකු ඒක ගැන වොරි වෙන්න දෙයක් නැහැ. 3යි 2යි කියන එක ආහාර හා පෝෂක එක්කෝ ආහාර පැත්තෙන් එහෙම නැත්නම් රෝග පැත්තෙන්. රෝග ගත්තාම ওই පද්ධති ආශ්‍රිත රෝග ටික හොඳට චුට්ටක් බලන්න වෙනවා. පැහැදිලිනේ? මේ 3යි 5යි මාරු වෙන අවස්ථාවක් තියෙනවා. ඔය 2 3 5 කියන ප්‍රශ්න. පැහැදිලිද? 2 3 5 කියන ප්‍රශ්න මාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නේ අභියෝග 5ක් දෙන්නේ. ඒ අභියෝග 5ට ලකුණු 2 ගානේ වට හම්බ වෙනවා. ලකුණු 10ක්. ඒතර අර පළවෙනි එකට කරුණු 2 වට ලකුණු 20ක් ලැබෙනවනේ. එතකොට මේ අභියෝග සම්බන්ධව මෙහෙම කරන්න. පාස් පේපර් වල හෝ මොඩල් පේපර්ස් වල ඔය අභියෝග වලින් ප්‍රශ්න දීලා ඇති. මේ පාර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගහ පේපරෙත් ගන්න.
ඒ අභියෝග දීලා තියෙනවා. උදාහරණයකට හැමදාම කියන අභියෝගයක් ගන්නම්කෝ. දුවගෙන යනවා දුවගෙන යද්දී ස්පෝර්ට් මීට් එකේ දුවගෙන යද්දී වැටිලා. හරිද? යාළුවෙක් වැටිලා. ඒ යාළුවාට දැන් හදිසියේ මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔයා මොකද කරන්නේ? අන්න ඒ වගේ. පැහැදිලිද? එතකොට මේ අභියෝගයට පොඩි කෙටි විස්තරයක් ලියන්න තියෙන්නේ. ඒ කෙටි විස්තරේ ලියන හැටි මාකින් ස්කීම් ෆලෝ කරලා ඔයා හොයන්න ඕනේ අද. අද ඔක හොයාගත්තොත් ඔයාලට ලකුණු 10ක් ගොඩ. දැන් මලල ක්‍රීඩා. මලල ක්‍රීඩා අනිවාර්යෙන් බැලිය යුතුයි. හරිද? මල්ල ක්‍රීඩා බලන්න නැතුව නම් යන්න එපා විභාගයට. මල්ල ක්‍රීඩාත් එක්ක පේශි තන්තු බත් වෙනවා. හරිද? මල්ල ක්‍රීඩායි පේශි තන්තුයි. ඊට පස්සේ ඔව් නිවාසාන්තර ක්‍රීඩා හෝ මොනවා හරි ක්‍රීඩා උත්සව සංවිධානය කරන විදිහ ලකුණු සටහන් හදන විදිහ ඔන්න ඔය පැත්තෙන් පාදක වෙනවා ඊගාවට අනිවාර්ය පාදකත්වයක් තියෙනවා ඒ හින්දා ඒ පැත්තව බලන්න ඕනේ ඊගාවට රෝග නම් එන්නේ පද්ධතිය ආශ්‍රිත බෑ එහෙම නැත්නම් ඌනතා රෝග ටිකත් බලවෙන්න ඕනේ ආහාර ගත්තාම එක එක වුණා ඌනතාවෙන් ඇති වෙන ඒවා ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ පුතා කවුරු හරි අනුමානයකුත් කරනවා නම් වොලිබෝල් එනවා ෆුට්බෝල් එනවා නෙට්බෝල් එනවායි කියලා ඒක කොහොමත් වෙනවනේ ඒක අනුමානයක් නෙමෙයි එහෙනම් ඔයා මතක තියාගන්න වොලිබෝල් ආවොත් නෙමෙයි එනවා හරිද වොලිබෝල් ෆුට්බෝල් නෙට්බෝල් එකේ වොලිබෝල් නම් එන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා ටික අහනවා හරිද කෝඩ් එකේ දිගපල්ල නිකන් බලන් යන්න ඕන හරිද දක්ෂතා අහනවා ඒ දක්ෂතා පුහුණු කරගන්න හිතන්නවා දුෂ්කර පාසලකට යනවා යන්නේ දුෂ්කර පාසලට ගිහිල්ලා ඉවර වෙලා ඒ පාසලේ ඉන්න ළමයිට වොලිබෝල් ක්‍රීඩාව ප්‍රැක්ටිස් කරන්න එක එක දක්ෂතාව වෙනුවෙන් ඔයාට හදන්න පුළුවන් ක්‍රීඩාවක් ක්‍රියාකාරකමක් ඇක්ටිවිටි එකක් අන්න ඒක ඔයාට විස්තර කරන්නයි ඇඳලා හරි ඒ හින්දා ඔයා ඒකට අදාළව මහන්සි වෙන්න වෙනවා ඊට පස්සේ විනිසුරු තීරණ දඬුවමකද විනිසුරුගේ ක්‍රියාකාරීත්වය ඔන්න ඔය ටික බලවෙන්න ඕනේ සෙකන්ඩ් පේපර් එකට අදාළව ෆස්ට් පේපර් එක නම් ඒ හැටි දෙයක් නෑ එතකොට සම්පූර්ණයෙන් කොටස් දෙකටම අදාළව ඔය සෞඛ්‍යවත් සමාජයක් කියන්නේ මොකද්ද? යහපත් සෞඛ්‍යයක් ඇති කිරීමට බලපාන සාධක BMI වර්ණත් එක්ක ඊට පස්සේ ඔය ස්ථූලභාවයෙන් දෙන රෝග සංචාරක ව්‍යාපාරය පූර්ණ සෞඛ්‍ය දැන් මත්පැන් දුම් වැටි වල වැළැක්වීමට වැදගත්කම නෙමෙයි අම්මි. හරිද? ඒව වළක්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සංචාරක ව්‍යාපාරයක් කිව්වම ඊට පස්සේ නිවැරදි ඉරියව් ටික බලා ගන්න. ධාවන ඉසව් ආරම්භ ඒක කරන විදිහ මේ සම්බරතාවයට ඉවහල් වන සාධකනේ එලිමහන් අධ්‍යාපනයේ ප්‍රයෝජන ඊට පස්සේ මල්ල ක්‍රීඩා වර්ගීකරණය අනිවාර්යෙන් බලන්න මාරු ක්‍රම ටික සාය දෙවීමේදී එවැනි නීති පැනීමේ ශිල්ප ක්‍රම ටික දුර පැනීම උස පැනීම තරරටා ටික බලන්න ඕනේ හරිද ඔන්න ඊළඟ පූර්ණ සෞඛ්‍යම කිව්වම නේද ස්තුල භාවයෙන් හින්දා ඇතිවන රෝග බොනවන රෝග ටික හරිද මේ ටික බලාපුවම සෞඛ්‍ය පේපරේ ගොඩ එහෙනම් මම එනවා ඊගාවට ඔයාලට මේ කතා කරන්න රෙඩි කර ගන්නම් ඔයාලට කතා කරන්න මෙහෙම හරිද මම ඔයාලට ඊගාවට හෝම් සයන්ස් එක රෙඩි කරනවා ගෘහාර්ථික විද්‍යාවත් උගන්වන්න උනා එන නේද හරිද ගෘහාර්ථික විද්‍යාවේදී පළවෙනි ප්‍රශ්නේ ඔයාලට පළවෙනි ප්‍රශ්නේ සිද්ධියක් දීලා ඒකෙත් කරුණු දෙක බැගින් අහනවා උදාහරණයකට පෝෂණ අවශ්‍යතා දෙකක් අහයි එහෙම නැත්නම් ඔයාට අහනවා ආහාර වර්ග හරි දෙවෙන් දෙකක් එන්නත් ගැන පෝෂක වර්ග ගැන සමාජ වර්ධන ලක්ෂණ නේ ඒ වර්ධනයට අදාළව ඊට පස්සේ ආලෝක ක්‍රම මැහුම් ක්‍රම හරිද ඊට පස්සේ මෝස්තර රෙදි වර්ග ඔන්න ඔය ආශ්‍රිතව මේක පදනම් වෙනවා පෝෂණ අවශ්‍යතා විශේෂයි දෙවන ප්‍රශ්නෙට ඔයාලට පදනම් වෙනවා ළමා ඇඳුම් නිර්මාණ පැත්ත බලන්න ඕනේ රෙදිපිලි මැහුම් ක්‍රම එක්ක හරිද ළමා ඇඳුම් ලදරු ඇඳුම් නිර්මාණය තුන්වෙනි එකට ඔයාට පදනම් වෙනවා ළමා ආහාර දැන් උදාහරණයක ආහාරවල ගුණාත්මක භාවය මේකට පදනම ආහාරවල ගුණාත්මක භාවය පැත්ත උදාහරණයකට ඊට පස්සේ අනිවාර්යෙන් ඌනතා රෝග ටික වැළවෙන්න ඕනේ අර සෞඛ්‍ය වගේම තමයි හරිද එහෙනම් ආහාරවල ගුණාත්මක භාවය බලද්දී ආහාර වේල් කියන්න පුළුවන් එක එක වයස් සීමාවල ඉන්න කට්ටියගේ ආහාර වේල කොහොමද තියෙන්න ඕනේ මෙන්න මේ රෝගේ තියෙන කෙනාට මොකක්ද ආහාර වේල හතරවෙනි එකේදී ආහාර පරිරක්ෂණය කියන්නේ කල් තබා ගැනීම. එහෙම නැත්නම් කලින් එකත් එක මාරු වෙන්නත් පුළුවන් ඕක. අංක මාරුවක් වෙන්න පුළුවන්. ආහාර කල් තබා ගැනීම. ඔය ටික බලන්න ඕනේ. පස්වෙනි එක පුතා නිවස කළමනාකරණය. ඒ කියන්නේ ගෘහ කළමනාකරණයේ පැත්ත. ඒක නම් ගෘහණියකගේ දක්ෂතාවයනේ. ඒ කියන්නේ අයවැය ලේඛනය ඊට පස්සේ ඒ ආශ්‍රිතව ඒ ටික බලා ගන්න ඕනේ කළමනාකරණය සම්බන්ධව. හයවෙනි එක ගත්තාම හයවෙනි එක පුතා ලදරු ඒ කියන්නේ ඔය ළමයින්ගේ එක එක අවදි තියෙන්නේ බං. අන්න ඒ පැත්තෙන් එන්න පුළුවන්.
එහෙම නැත්නම් ගර්භණී අවධිය සම්බන්ධව මවකට අදාළව අන්න ඒ ටිකෙන් අහන්න පුළුවන්. පැහැදිලිද? 6 වෙනි එක. එතකොට හිතන්නකෝ නවජ අවධිය ගගා ළමයින්ගේ තියෙන යෝන් දරුවෝ ගැනනේ. අර දේ ආශ්‍රිතව ලදරුවෝ ওই දෙක මාරු වෙන්නත් පුළුවන්. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ මම ඊගාවට එනවා ඔයාට ඇග්‍රි කියන්නේ කෘෂිකර්මය බබා. කෘෂිකර්මය ඔයාට මේකෙදි පළවෙනි එකට සිද්ධියක් දීලා ඒ ආශ්‍රිතව අහන්න පුළුවන් ඔයාට දෙකේ ප්‍රශ්න ටික. හරිද? පළතුරු භෝග මේ පාර නම් ඔව්. පලිබෝධයින්ගෙන ඊට පස්සේ එළවලු වර්ග ඊට පස්සේ තවාන් වර්ග ටික කොම්පෝස්ට් සැකසීම භෝග වර්ග හරිද? ඊට පස්සේ ආහාර ඇසුරුම් හරිද? ඔය ආශ්‍රිතව එන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ. ඒ ආශ්‍රිතව තව කීපයක් දෙන්න පුළුවන්. එතකොට ඔය කරුණු තියෙනවා කරුණු වශයෙන් බුලට් වශයෙන් තියෙනවා හොඳට බලන්න ඕනේ. ඊගාවට ඇහෙනව නේද මං කියන එක? ඊගාවට දෙවැනි එක ගත්තාම ඔය පසේ සාරවත් භාවය, පාංශු ජලයේ පාංශු වාතය, හරි පාංශු සංඝටක, පාංශු කාදනය, ඊට දේශගුණික කලාප, භෝග අස්වැන්න. එතකොට උෂ්ණත්වයේ බලපෑම. ඔන්න ඔය පැත්තෙන් එන්න පුළුවන්. ඊට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති. ඒ තුන්වෙනි එකට ගත්තාම වර්ධක ප්‍රචාරණය බැලිය යුතුයි. වර්ධක ප්‍රචාරණේ කෘත්‍රිමයි ස්වභාවිකයි කියලා වර්ග දෙකයි. ඒවේ බද්ධ ක්‍රම තියෙනවනේ. ඊට පස්සේ ඔය ආශ්‍රිතව තියෙන්න පුළුවන්. ඒකටම අදාළව දැන් අර කලින් එකේ නැත්තම් මේකේ කාබනික පොහොර ඊට පස්සේ රසායන ද්‍රව්‍ය භාවිතයේ ජල සම්පාදන ක්‍රම ඔය ආශ්‍රිතව බලා ගන්න වගාවට ජල සම්පාදනය කරන ආකාරය. හතරවෙනි ප්‍රශ්නෙට අරකට ආවේ නැත්තම් වර්ධක ප්‍රචාරණය මේ පැත්තට එයි. පලිබෝධ පාලනය බැලිය යුතුයි. වල් පැලෑටි වර්ගීකරණය ඊට පස්සේ ඌනතා බලන්න. කෘමි රෝග කෘමිය ඇති කරන රෝග ඊට පස්සේ පස්වෙනි එක පසේ පෝෂක ඔය නයිට්‍රජන් නේ ඊට පස්සේ ඒකෙදිත් පලිබෝධ පාලනය ඌනතා රෝග ටික ආහාරයේ ගුණාත්මක භාවය මේ පැත්ත බලන්න. හයවෙනි එක ගත්තාම ආහාර පරිරක්ෂණයයි පසුවස්සනු තාක්ෂණය මතකද? post harvest management එතන කළමනාකරණය අස්වනු නෙලීම රසායන ද්‍රව්‍ය එකටත් අදාළව. ඊට වර්ධක ප්‍රචාරණය පටකරෝපණය ආහාර නරක් වීම පැත්තනේ. හරිද? ඒ නරක් වන ආහාර කොහොමද පරිරක්ෂණය කරන්නේ? කල් තබා ගන්න. හත්වෙනි එක පුතා සත්ත්ව පාලනය ඔයා බැලිය යුතුයි. ගව පාලනය කුකුල්. හරිද? ගවයයි කුකුලයි. හරිද? ඔය ටික බලාගත්ත ගමන් ඔයාට ඇග්‍රි ටික සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙනවා. මම ඇග්‍රි කියලා මම කන්සිඩර් කරනවා ඊගාවට ICT. මේකේ මේ පේපර් වලින් මම හිතන්නේ සුට්ටක් අමාරුයි කියලා තියෙන පේපර් එක තමයි පුතා තුන්වෙනි කාණ්ඩේ IT. හරිද? ඇත්ත කතාව කිව්වොත් IT පොඩ්ඩක් ඇඩ්වාන්ස්. හරිද? ඇඩ්වාන්ස් කියන්නේ එහෙමයි සබ්ජෙක්ට් කම්පෙයාර් කරන්න බෑ අපිට. සියලු සබ්ජෙක්ට් ඇඩ්වාන්ස්. ඒ වුණාට IT ලියන ළමයාට පොඩ්ඩක් ගණිතයට බරයි IT. එතකොට දැන් මම කරේ සෞඛ්‍ය ඒ කියන්නේ මට IT එක සම්බන්ධයක් නැහැ. ඒ වුණාට මේකේ වාට එනවා මේ පාර පළවෙනි එකට ඔය HTML ටැග් එකක් දීලානේ. දැන් ASCII කේතය ඊට පස්සේ සංඛ්‍යා පද්ධති Excel ශිත හරිද? ඊට පස්සේ දත්ත පද්ධති පැත්තෙන් පරිගණක පරම්පරාවේ ඊට පස්සේ ඔය දැන් පරිගණකවල ඒ පැත්ත අතීතයේ ඒ පැත්ත උපාංග ඒ ආශ්‍රිතව ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ පුතා Excel බලන්න ඔයා. Excel වල ප්‍රැක්ටිකල් එකක් මේක. ඊට පස්සේ මේ සෙල් රේන්ජ් ටික බලන්න ඕනේ. ඔය සහ සූත්‍ර ටික. හරි සම් එකක්, ඇවරේජ් එකක්. හරිද? එතකොට මැක්ස් මින් එක, IF ශ්‍රිත ටික. හරිද? ඔය ආශ්‍රිතව බලන්න. ඊට පස්සේ নিরপেক্ষ සෛල යමු ටික බලන්න ඕනේ. සාපේක්ෂ සහ নিরপেক্ষ සෛල යමු කියන්නේ අර මේ ඕකේ කේතයක් දානවා අර මෙහෙම S වගේ තියෙන මොකක්ද ඒකට කියන්නේ? කියන්නේ මොකද්ද මේ ඩොලර් ලකුණු දාලා ගන්න. හරි තුන්වෙනි එක databases. හරි databases වල ඔය වගුවක් දීලා ප්‍රාථමික අතුරු තෝරන්න දෙන්න පුළුවන්. දැන් දත්ත වර්ග වලින් හරිද? ඔය නම්බර් එක, ටෙක්ස්ට් එකක්, ඊට පස්සේ date time එකක්. හරි වගු අතර සම්බන්ධතාව 1 to 1 එකයි 1 to many එකයි. හරිද බලන්න. හතරවෙනි එකට අදාළව ඔයා බලන්න ප්‍රෝග්‍රෑමින් වල Pascal. ඊට පස්සේ ගැලීම් සටහනක්, කියන්නේ ලෝ chart එකක් ඔය කියන්නේ. ෆ්ලෝ chart එකක්. වේගෙන් කියන යන හින්දා වචනක් පැටලෙනවා. ඊට පස්සේ මේකේ ලූප් හෝ තේරින් පැත්තෙන් එනවා. දැන් Pascal කෝඩ් එකක් දීලා ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රතිඵල හෝ කෝඩ් එක ලියන්න දෙන්න පුළුවන්. පැහැදිලිනේ? ඊට පස්සේ සූඩෝ කෝඩ් එකක්. හරිද? සූඩෝ කෝඩ් එකක්. ඒ කියන්නේ ව්‍යාජ කේත ලියන්න එන්න පුළුවන්. පස්වෙනි එක පැත්තෙන් ගත්තාම
ඒකේ පාදක වෙන්න ඉඩ තියෙන්නේ HTML හෝ ඉන්ටර්නෙට් පැත්තෙන්. ඒ කියන්නේ වෙබ්සයිට් හදන පැත්තෙන්. දැන් මේකේ HTML කේතයේ වැරදි හදන්න හෝ ප්‍රතිඵල ලියන්න දෙන්න පුළුවන්. දැන් මේකේ නම් හුඟක් වෙලාවට රූප සටහනක් දෙනවා හිස්තැන් දීලා. බුලට් පොයින්ට්ස් පැත්ත ඊට පස්සේ වගු නිර්මාණ හරිද? පින්තූරයක් එහෙම නැත්නම් ලින්ක් එකක් එන්ටර් කරන හැටි මේ පැත්ත බලා ගන්න පොඩ්ඩක්. ඊට පස්සේ 6 හෝ 7 ඔන්න ඔය ප්‍රශ්න දෙක පොඩ්ඩක් ඩිපෙන්ඩ් වෙනවා තාර්කික ద్వාර පැත්තෙන්. හරි ලොජික් ගේට්ස් පැහැදිලිනේ. ලොජික් ගේට්ස් හුඟක් සබ්ජෙක්ට් වලට එනවා. එතකොට ගණන් පුරවන් නම් හුඟක් වෙලාවට මේක ගොඩ. හරිද? එතකොට නෑ A level වලත් ෆිසික්ස් පැත්තට ලොජික් ගේට්ස් තියෙනවා. පැහැදිලි චුට්ටක්. ඊට පස්සේ ద్వාරය දීලා අවුට්පුට් එක අහන්න පුළුවන්. හරි සත්‍යතාව බූලියානු ප්‍රකාශන පැත්තෙන් අහන්න පුළුවන්. මේ 7 වෙනි එක බබා Word PowerPoint පැත්තෙන් එයි බොහෝ විට ඒ ආවේ නැත්නම් ඔය සමාජ ගැටලුවක් එහෙම දුන්නොත්. හරිද? මේ SDLC ඊට පස්සේ AI සමාජ ගැටලු පැත්තෙන් ආවොත් e-waste cyber security ඔය නීති මේ පැත්ත ඔය පැත්තෙන් පාදක වෙන්න පුළුවන්. එහෙනම් ඔයා මේ බලන්න ඕනේ ICT අන්න ඒ පැත්තෙන්. ඊට පස්සේ ඊගාව සබ්ජෙක්ට් එකට යනවා මම ශිල්ප කලාව. හරිද? ශිල්ප කලාව කියන්නේ මේ මෑත භාගය ආපු ලස්සන විෂයක්. ඒතකොට මේකේ නම් ඔයාලට පළවෙනි එකට එන්න පුළුවන් පෝස්ට් ආකෘති ඊට පස්සේ ඒ අඳින්න පුරුදු වෙන්න මල් සැකසුම් මුද්‍රණ ක්‍රම මෝස්තර ඇසුරුම් හරිද ඒ පැත්තෙන් ඔයා පොඩ්ඩක් මහන්සි වෙලා යන්න අද දෙවෙනි එකට චිත්‍ර නිර්මාණ ඒ කියන්නේ කෝණ හැඩ අඳින්න ඒ පැත්තෙන් පොඩ්ඩක් එන්න පුළුවන් ඔය හැඩ අඳිද්දි ඝනකාභ සඩාස්ත්‍ර නේ ඔය පැත්තෙන් එන්න පුළුවන් ත්‍රැපීසියම් තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම රිබන් පැත්ත රිබන් එහෙම නැත්නම් ගෘහ අලංකරණය මැහුම් ක්‍රම රෙදිපිලි පැත්ත බතික් හතරවෙනි එකට ගත්තොත් වියමන් නූල් ඔය කාන්තා බෑග් අදන හැටි ඊට පස්සේ ඒක පැත්තකින් තියමුකෝ වියමන් නූල් රටා පැත්තෙන් හරිද මල් බදුන්න එහෙම පස්වෙනි එක ඒකෙත් බතික් ඔය රෙදි නූල් පැත්ත තමයි ආශ්‍රිත වෙන්නේ පේශ කර්මාන්තයේ පැත්ත හරිද ඊට පස්සේ එක එක ක්‍රම දෙන්න පුළුවන් හයවෙනි එක පුතා මැටි බාණ්ඩ සෙරමික් හරිද ඒ පැත්ත පොඩ්ඩක් බලා ගන්න. මේ තාක්ෂණයේ පැත්ත චුට්ටක් බලන්න. හත්වෙනි එක උද්‍යාන අලංකරණය, ගෘහ අලංකරණයනේ. ඒකට අදාළව මූර්ති, එක එක යුග, හරිද මැටි පැත්තෙන්, ওই පැත්තෙන් අහන්න පුළුවන්. එහෙනම් ওই ටික බලන් ගියොත් ඔයාලට ශිල්ප කලා පේපර් එක ගොඩ දා ගන්න පුළුවන් හෙට දවසේ. අවසානයේට මම එනවා මාධ්‍ය. හරිද? මාධ්‍ය පැත්තෙන් මේකේ පොඩ්ඩක් පුතා මේ පාර පේපර් එකට ඔයා බලන්න ඕනේ මාධ්‍යවල මීඩියා ඔය තොරතුරු එක එක ටෙක් ක්‍රම ටික ඊට පස්සේ සමාජ අවශ්‍යතා හරි සමාජ අවශ්‍යතා sannivedana වර්ග නිර්වචන හරිද ඒකට අදාළව ඊට පස්සේ වෙබ් අඩවි ඊට පස්සේ මුද්‍රිත මාධ්‍ය තියෙන ලිපි ආකෘති ටිකනේ ඊට පස්සේ හඬ වර්ග දෙවන ප්‍රශ්නෙට ගත්තොත් වාචික sannivedanaya පැත්ත බලන්න සමූහ sannivedanaya පැත්ත බලන්න ගුවන් විදුලි මාධ්‍ය පැත්ත බලන්න ඊට පස්සේ ගුවන් විදුලි මාධ්‍යයට අදාළව නම් පුවත්පත් පැත්ත බලන්න ඊට පස්සේ නෑ ගුවන් විදුලි මාධ්‍යයෙන් පරිබාහිරව පුවත්පත් පැත්ත බලන්න ඕනේ ඊට පස්සේ වාචික sannivedanaya පැත්ත මම කිව්වා මේකේ එතන ඊගාවට තුන්වෙනි එක ගත්තාම බල්ලෙක්ගේ බෙල්ල මිරි කන්න හදනවා කවුරු හරි නේද බල්ලෙක් කෑ ගහනවා එහෙනම් ඔයාලට එහෙමවත් දන්නේ බෙල්ල මිරි කන්න හදනවා කවුරු හරි බල්ලෝ දෙන්නෙක් බෙල්ල මිරික ගන්නවද කොහෙද මොකක් හරි කමන්නේ ඒක අනුමානයක් නෙමෙයි ඒක පැත්තකින් තියමු අපි තුන්වෙනි එකේ මේ තොරතුරු වාර්තා කරන ක්‍රම දැන් පිටපත් රචනය පැත්ත මේ අංක නම් මාරු වෙන්න පුළුවන් බං හැබැයි මේ කියන කරුණු ටික බලන් යන්න ඊට පස්සේ මාධ්‍ය උපකරණ ඊට පස්සේ ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍ර ඔය වගේ ජනමාධ්‍ය හා නව මාධ්‍යත් එක්ක කම්පැරිසන් එකක් එන්න පුළුවන් දෙවෙනි පේපර් එකට ඊට පස්සේ පුවත්පත් පැත්ත නම් අම්මේ උඩ පැන විශේෂයෙන් බලන්න ඊට පස්සේ නව මාධ්‍ය ගැන කිව්වමම ග්‍රාහක වර්ගීකරණය අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයයි කියන්නේ නව ප්‍රවණතා තියෙන්නේ මේ පැත්ත බැලවෙන්න ඕනි නිර්මාණ ඊට පස්සේ යන්ත්‍ර කිව්වනේ දුරකථන බලන්න වෙබ් අඩවි CCTV එක තියෙන ඒ කියන්නේ CCTV පිළිබඳ වෙන්න පුළුවන් සංස්කරණ පැත්ත ඊට පස්සේ ඔව් සමාජ මාධ්‍ය පොඩ්ඩක් විශේෂයෙන් බලන්න පුතේ ඔය පැත්ත තමයි හුඟක් වෙලාවට සෙකන්ඩ් පේපර් එකට එන්න පුළුවන් හුඟක් වෙලාවට මගේ විෂයක් නෙවෙයි මේක ඒ වුණාට මම ඔය විදිහට පොඩ්ඩක් කියනවා එහෙනම් පුතේ මෙහෙමයි මේ පේපර් ටිකට අදාළව සෙකන්ඩ් පේපර් ටිකට අදාළව සහ එන්න පුළුවන් හුඟක් පැති මම කතා කරා ඊට පස්සේ
ඒ නිසා ඔයා බය නැතුව හෙට දවසේ යන්න. බය නැතුව පළවෙනිදේ බය නැතුව යන්න. බය නැතුව ගිහිල්ලා හරි ගස්ස ගන්න. ආයිබෝන් තෙරුවන් සරණයි. පරිස්සමෙන් හෙට විභාගය ලියන්න. ජය වේවා.